Hi guys! Welcome to back my YouTube channel! ඉතින් ඔන්න අද මම සරුංගලයක් හදාගෙන ආව අපේ ලොකු අම්මලාගේ ගෙදර. ලොකු අම්මලා ඉන්නේ දොඩම්දුවේ. ඉතින් මුහුදට ළඟයි. මුහුද ළඟම තමයි තියෙන්නේ ගෙදර. ඉතින් ඇත්තටම සරුංගල් අරින්න යන්න හිතාගෙන ආවට හරිම අවුව ගතියක් තමයි මෙහෙට තියෙන්නේ. පේනවනේ. ඉතින් අන්න අව් අඩුනහම අපි යනවා සරුංගල් අරින්න. ඉතින් ඔන්න කාලා බීලා අපි අවුව ටිකක් අඩුනහම ආවා සරුංගලේ අරගෙන යන්න. මේගොල්ලෝ මෙතන කතා වෙනවා හොල්මන් ඉන්නවා කියලා. ඉතින් මෙතන මුහුදේ කෙනෙක් ගිලිලා මැරිලා තියෙනවා. ඉතින් කලින් දවසකත් මම වයලින් වීඩියෝ එකක් ගන්න ආවා. ඉතින් ඇත්තටම එතන ගිලිලා මැරුණ එක්කෙනාගේ හොල්මන දිනනවා කියලා තමයි කියන්නේ. හරි ඉතින් කොමින් කොමාරි සරුංගලේ එක පැත්තක් කැඩුනා. ඉතින් ආයෙත් ඒක අලව ගත්තා. මේ තියෙන්නේ මුහුද. ලොකු අම්මලා ගෙවල් පිටිපස්සේ තමයි මුහුද තියෙන්නේ. ඉතින් හුඟක් රළ වැඩි මුහුදේ. අර ඉන්නේ අපේ අම්මයි අක්කයි. ඉතින් ලොකු අම්මත් ඉන්නවා. සරුංගල් අරින්න වෙන්නේ නැහැ. තේනව නේද? මුහුදේ රළ හුඟක් වැඩි. විතරක් නෙමෙයි හුලඟත් නැහැ. හරි දාඩියයි. වතුර එනවා මේ ළඟටම. එතෙන්ට ගියා නම් මටත් පුළුවන් කකුල ටිකක් දාගෙන ඉන්න වතුරේ. වතුර හුඟක් වැඩි. ඇත්තටම මෙච්චර වතුර නම් වැඩි තිබිලා නැහැ. වතුර වැඩි. වාඩි වෙලා වුණත් පුළුවන්. හරි. ඉතින් මෙතන කකුලෝ ඉන්නා. අර පැත්තට ගියොත් අන්න අර පැත්තේ හුඟක් කකුලෝ ඉන්නා. වතුරට කකුල් දෙක දාගෙන හොම ඉන්නකොට තමයි දැක්කේ ගලේ බෙල්ලෝ එල්ලිලා ඉන්නවා කියලා. තේනවද යා? සාමාන්‍යයෙන් වෙරළට ගියාට පස්සේ වෙරළේ මේ වගේ පණ නැති වුණත් බෙල්ලෝ හැම ඉන්නවා. හැබැයි මෙතන ඉන්න බෙල්ලෝන්ගේ පණ තියෙනවා. යාලා ඉන්නේ ගලට ඇලිලා. ඇලිලා කියන්නේ යාලා ගලේ තමයි ඉන්නේ. මං ගලවන්න හැදුවා. ඇත්තටම හයිය වැඩි හින්දා මං ගලවන්න කියන්නේ. එකපාර මේ මල්ලි මට කෙනෙක් ගලවලා දුන්නා. එයාට පණ තියෙනවා ඇත්තටම. එයා හරිම ලස්සනයි. අපි ඉන්නේ වැටකේ ගස් ගොඩක් ළඟ. අන්න සරුංගලේ. තාම යවන්න උන්නේ නැහැ. හුළඟ නැහැ. ඒ කියන්නේ පිච්චෙනවා කකුල් දෙක. ඉතින් ඔන්න මම මේ වෙලේ නම් තියෙන්නේ ෆෝන් එක අම්මට දීලා. පේනවනේ මං කරන ගොන් වැඩ. ඉතින් ඇත්තටම ගෙදරදිත් මං ඔහොම අපේ අම්මා තමයි ගන්නෙ. තේනවනේ අපේ අම්මා. අපේ අම්මගේ නූල් බෝලේ. මං තනියෙන් සරුංගලේ හැදුවා. ඔක්කොම කළා. මට වීඩියෝ කරන්න කියන්නේ. දැක්කනේ මං වැටෙන්න ගියා. ඉතින් මෙතන සරුංගල් අරින්නත් ඉඩ මදි. ඒ වගේම කකුල් දෙක පිච්චෙනවා. ඒ තරම් පොළව රත් වෙලා තමයි තිබ්බේ. හරි දාඩියයි. වතුර ටිකක් වැඩි. ඉතින් මට පුරුද්දක් තියෙන කොහේ හරි මුහුදකට හරි ගියොත් ෆෝන් එක අරගෙන මෙන්න මේ විදිහට ෆෝන් එක අරගෙන කැරකෙන්න. ඉතින් ඔන්න මං යනවා මම
එක අපේ අක්කා. හයි කියන්න. සරුංගලේ යන්නේ. ඉතින් ඔන්න වයලින් ගහන්න තමයි ආවේ. එදාව ගන්නම තමයි. එදා නම් මෙන්න මෙතන ඉඳන් මම ෆොටෝස් හදාලා තිබ්බා. උලක තියෙනවා හොඳටම. හරි ලස්සනයි. ඒකෙන් හිමීට ඒ වුණාට වැඩිපුරත් එක්ක එන වතුර. අම්මා ගියා කට්ටිය එක්ක ඉන්න. ඉතින් වයලින් පාරකුත් ගැහුවා. කොණ්ඩේ අනේ මට වයලින් ගහන්න කියන්නේ එදා වගේ ලස්සනට ගන්න බැරි වුණා. ලස්සන වීඩියෝයක් ගන්න පුළුවන්. ගල්වලට වතුර පාරක්. පොඩ්ඩක් බලන්න. ඉස්සෙක් වගේ. අයියෝ. අයියෝ. මන් දැන් මේ පැත්තට එනකොට වැදෙනවා. එතකොට හරි ලස්සනයි. මේ තියෙන්නේ හරි ලස්සනයි. ඉතින් මෙතන හරිම ලස්සන ඉර බැහැගෙන යනකොට ඔයාලට මතකද මම රතු පාට ගවුමක් ඇඳලා ෆොටෝ එකක් දාලා තිබ්බා. ඉතින් මෙතන තියෙන හුලම් පාර කොච්චරද කියනවනම් සරුංගලේ නූල කඩාගෙන ගිහින් මුහුදට වැටුණා. ඉතින් මං හරිම දුකින් තමයි හිටියේ. ඉතින් මම සාමාන්‍යයෙන් මට හිතුන ගමන් සරුංගල් හදනවා. හදලා කොහරි මුහුදට ගියාම තමයි අරින්නේ. පේනවද අර ඈත තියෙන නැව? මම මෙතනදී ඇවිල්ලා ප්ලේ කරේ ටයිටැනික් එකේ සින්දුවම තමයි. ඔයාලා මේ වීඩියෝ එක දකින්න නැද්ද කියලා මම හිතනවා. මෙතන මාළුවෙකුයි කකුලුවෙකුයි දෙන්නෙක් ඉන්නවා. හැබැයි ඒ දෙන්නම් මං හිතන්නේ මැරිලා අනේ මන්ද ඉතින්. පේනවද එක පාරට වතුර මෙතනටත් ආවා. මෙතන වතුර තිබ්බේ නැහැ. ඉතින් ඇත්තටම රළ පාර හුඟක් වැඩි. අර හි නැවකුත් තියෙනවා. ඒ නැව තමයි මම ඔයාලට ලොක් කරලා පෙන්නනවා. කොණ්ඩේ නම් අනේ මන්ද. උලක වැඩි. තිස්සෙක් වගේ කොහොම ඉන්නේ ඩාඩියක් දෙන්න මට. ඉතින් මේ ඉන්නේ මගේ හැම වීඩියෝ එකකටම උදව් කරන අපේ අම්මා. දැනුත් මම අම්මගේ කොණ්ඩ කට්ට තමයි ගලවලා ගත්තේ. අම්මා දැන් කොණ්ඩ කට්ට අපේ අම්මා කොණ්ඩේ ඉතින් අවුල නැහැ. මගේ කොණ්ඩේ පා වෙනවා. අම්මා කොණ්ඩේ ඉස්සර පා වෙන්නේ අම්මා කොණ්ඩේ ගාන කම්බල හොඳට හිටලා තියෙනවා. දෙන්න මෙතන මාළු ඉන්නවා. මං හිතන්නේ ඔයාලට මාළු පේනවා ඇති. අර ඉන්නේ. ෂාබාව්. මාළු පේනවද සතුට වැඩිකමට මම මාළුත් විකුණනවා. මාළු කට්ටිය ඉන්න අය වල ඔව් තියෙන අර පැත්තේ තමයි යන්න අතන පොල් ගස් ගලේ එක්කෙනෙක් මැරිලා තියෙනවා. පේනවද වතුර වැඩිපුරත් එක්කෙනවා. පේනවද මැරිච්ච කකුලුයි. ඉතින් අර පැත්තේ මාළු අල්ලනවා. මාළු අහු වෙනවා. මෙතන ළඟට ලොකු මාළු අල්ලන්නේ. එහෙනම් අදට ගිහින් එන්නම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මෙතන උලක තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් සීනිගමටත් වඩා දොඩන්දුවේ මෙහි සිප්පි කටු එහෙම තියෙනවා. ඉතින් මෙතන තියෙන මේ ෆීලින් එක ගන්න නම් අනිවාර්යෙන් මෙතනට එන්නම වෙනවා. දොඩන්දුව තමයි තියෙන්නේ.